Hello guys, welcome to Pilkambosa YouTube channel. අද ගෙනාවේ Martial Magic and Masters Anime series එකේ 8 වෙනි episode එක. කලින් episode එක අන්තිමට ඔයගොල්ලෝ මතක ඇතිනේ. මාර්ෂල් විලාන්සි ලූෆ් මායාකාරයෝ දෙන්නට වැඩේ දුන්නට පස්සේ එතනට ආපු ලූෆ් මායාකාරයෙක් වෙන වෙස්මුණු ඩයල් එක මාර්ෂල්ට කින්ඩියක් දාලා ඒ මායාකාරයෝ දෙන්නවත් තරන් ගියා. අද කතාව මෙතන. වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක like එකක් දාන්න. එහෙනම් වීඩියෝ එකට මේ එපිසෝඩ් එක පටන් ගත්තේ අපිට බලා ගන්න පුළුවන් අර වෙස්ෆෝනු ඩයල් එක ඕල්කා නිවාසේ රෝඩස් එමුස් කියලා ඩයල් එකකින් උගේ ලංකාසේ ගන්න කියලා ඉන්නවා. මේ එමුස් කියන ඩයල් එක එන පණ්ඩිට ඩයල් එකක් මට පේනවා. ඌ අර වෙස්ෆෝනු ඩයල් එකට එන පණ්ඩි ටෝක් එකක් දාලා ඒ යකට පහල දෙන්න කියත්. අන්තිමේදී මූ කුටි ගන්නවා මිසක් වෙන මොකුත් දෙන්නේ නැහැ. ඊළඟ සීන් එක අපිට බලා ගන්න පුළුවන් කොරිඩෝර් දිගේ ඇවිදගෙන යන රූකඩයක්. රූකඩේ දැක්කම කියන්න පුළුවන් කාගේද මේ කිය. ඊළඟ සීන් එකේ බලා ගන්න පුළුවන් ඉස්කෝලේ කුස්සියේ ඉන්න මාර්ෂල් වයි ලාන්සයිලා මේ වෙලාවේ එන දේශනාවක් දෙන ලූෆ් මායාකාරයෝ ගැන ඒත් මාර්ෂල් ඒ වෙනුවට ගන්න ඒක ආන් ඉන්නවට වෙනුවට ගන්නේ ෆිල්ම් පෆ් හදන එක. බැරිම තැන ලාන්ස් අන්තිමට අනු ඔබ මං කියන දේවල් ලාන් දින්නේ කියලා. ඊළඟට මාර්ෂල්ට ලාන්ස් ලෝගෝ දෙ ඒගොල්ලොන්ගේ අලු ලෝගෝ දෙන ගමන් කියනවා අවසානයේ ඔයා මෙහෙට ඇවිත් මාසයක් ගත වෙලා තියෙන ඉඳ අපේ නිවාසෙන් අපේ ලෝගෝ දීලා තියෙනවා. ලෝගෝ අරගත්ත මාසය කියන ෂාම් මේකේ බැජ් එකකුත් තියෙනවනේ කියලා. මේ දෙන්න මේ ලෝගෝ ගැන කතා කර ඉද්දී එක පාටම මෙතනට කෑ ගහගෙන ලෙමන් එනවා. ලෙමන් ඇවිල්ලා කියනවා ටොම් කාර්යයට අමාරුයි කියලා. මේක සෙට් එකම ටොම්ම බලන්න යනවා. ඊළඟ සීනේ අපි බලා ගන්න පුළුවන් ටොම් කාර්යයට නම් හොඳටම අමාරුයි වගේ. මේ වෙලාවේ ඩයල් එක ගන්න කට්ටිය ඔක්කොම හොඳින් ඉන්නේ කියලා. හැබැයි අපේ කට්ටිය අනු ඔයා හොඳින් ඉන්නේ කියලා මාර ටොම්ගේ. ලෙමන් අනු ඔයාට මොකද උනේ කියලා. ඒ වෙලාවේ ඩයල් එක ඒක තමයි වැඩේ. ඇත්තටම මට මතක නැහැ. මම නැගිටිනකොට මෙහෙට ඇවි. මම සාමාන්‍යයෙන් ජීවිතේ උපරිම දෙදී. ඉතින් මං හැල්ල බලනකොට මෙන්න මේ උදේ වෙලා මට හීන පේන්නේ නැහැ. ඒත් රෑ මම ඇදගෙන වැටුණා. එදා මම හීනයක් දැක්ක. මම අඳුරු පෙට්ටියක හිර කියලා දානවා. මට සීයේ තිබුණත් කතා කරගන්න බැරි වුණා. මම පැය ගාණක් කී විදියටම හිටියා. ඒ වගේ නරක ඉනක ඩයල් එකේ පැහැදිලි ගෑ දෙන උට සිවුණු සිද්ධිය. ඒගාව ලෙමන් නානු ඔයා ප්‍රායෝගිකව හොඳින් ඉන්නේ. ඒකට ටොම් කියනවා ඔව් යන්තම් ඉලිපැතිර වගේ දැනෙනවා. ඒත් මට තාවකාලිකව මැජික් පාවිච්චි කරන්න බෑ. මට මගේ මායා බලයවත් දැනෙන්නේ. කවුරු ඒක මගෙන් උදුල ගත්තා වගේ. එතකොට මම ලාන්ස් කියනවා මට තේරුණා. ඒ තෝනි වෙලාවක් කියලා ඩයල් එක හැරෙද්දී අපිට බලා ගන්න පුළුවන්. මුළු වේද කාර්යයෙන් පේන ළමයි ඉන්නවා. මේගොල්ලෝ දැක්ක ටොම් කියනවා මෙයාලා ඔක්කොම මායා බලය තාවකාලිකව නැති වෙලා වගේ පේන්නේ. අපේ ප්‍රධානියට හරි මෙඩික් කාර්යාංශයට හරි කතා කරා. ඒත් එක්කම ලෙමන් මාෂල්ට නිකන් ක්‍රීම් පෆ් එකක් වගේ උඩට රිබන් එකක් දාපු බෝනික්කෙන් මාෂල්ට දෙනවා එයාට වාසනාව වෙනයි කියලා. ඉබාගේ දවසකට මට ඒ බෝනික්ක වාසනාව දෙනවා ඉල්ලගන්න බැරි වෙද්දී නැහැ. ඒ වගේ මාෂල්ගෙන් පොරොන්දුවක් ගන්නවා අවදානම් වැඩ ගන්න එක. ඇත්තට පොරොන්දුවක් ගත්ත වැඩක් නෑ මොකරුත් කරන්නේ ඒ වගේ අවදානම් වැඩ. ඊළඟ සීන් එක අපිට බලා ගන්න පුළුවන් කොරිඩෝරේදී රෑ වෙලා ඉස්කෝලේ කොරිඩෝරේදී ගියා විදගෙන යන ලාන්ස්. ඩයල් එක මේ වෙලාවේ ලූස් මායාකාරෝ ගැන හිතේ තමයි යන්නේ. ඒත් එක මේ මකුල එපා වෙච්චලා උඩ කොයිද මාෂලන් අපි පැය ගානක් තිස්සේ ඉස්කෝලේ වටේ ඇවිදින්න මොකද ඕක ගැන කියන්නේ. ඒක එතකොට ලාන්ස් කියන අතරම තමයි කෙලින් මනසෙන් නේද කියලා. මේකට ඩොට් කියන පස්සේකට සමාව ගත්තොත් හොඳයි. ඇත්තම ඩොට්ට එල්ල මේක. ඊට පස්සේ මෙතනට අපි ෆින් කියන අනේ මාව නම් තනින් දාලා යන්න බෑ මම බයයි කියලා. මුණු නිකන් අපි ඉස්කෝලේ කාලේ වගේ. ලැට් එකට ගියත් සෙට් එකත් එක්කම යන්නේ. ඇතට මේ කට්ටියම යනකට ලාන්ස් කෙනන් ඒත ලොකු කැමැත්තන්නේ. ඒත් මොනා කරන්නේ මුන් සෙට් එක ගිහලා කතා කර මෙම ඉස්සරහට දිගටම යනවා. මේ කට්ටිය දිග දුරක් කොරිඩෝරේ ඇවිදගෙන යන්ති. මේගොල්ලෝ දකින්න ලෙමන් කොරිඩෝරේ ඇවිදන් යනවා. ඒ වෙලාවේ ලෙමන්ට පැණි හලන ඩොට් ගිහලා ලෙමන්ට කතා කරන්න යන්ති. ලාස් එයාව නවත්තනවා. ඒත් එක්කම ලෙමන් නිකන් හොල්මන් ෆිල්ම් එකේ වගේ අතපය හිසියදිනවා. ඊයලා එකපාරට භූතෙක් වගේ බලනවා බලද්දි ලෙමනොත් රුවලයක් කියලා. හැබැයි ලෙමන්ට මේන්නේ තුනේ අපේ සෙට් එක පැත්තකට මොවා වෙලා තමයි ඉන්නේ. මේ වෙලාවේ ලාන්ස් කියන අනිවාර්යෙන්ම මේක මායාවක්. මොනවද අපි කරන්නේ? ඒත් එක්කම ෆින්කේ ඉන්න. එයා කොහේ හරි යනවා කියලා. ඒත් එක්කම බිගහට සෙට් එකම ලෙමන්ගේ පස්සෙන් යනවා. මේගොල්ලෝ ටික දුරක් යද්දි මේගොල්ලෝ දකින්නවා ලෙමන් පැත්තකට හැරිලා කොහේ හරි යනවා. මේගොල්ලෝ හැබැයි එතනට ගිහලා බලද්දි එතන කවුරුත් නැහැ. එතනට වෙලා මේගොල්ලෝ ඉන්නකොට මේ වෙලාවේ ෆින්ට 아무තු සද්දයක් ඇහෙනවා. නිකන් රූකඩයක් ගැසෙනවා. ඒකයි ෆින් කියනවා
මේ ඕගොල්ලෝ සද්දයක් ඇහෙන්නේ නැද්ද? මේකට කෑ ගන්න ඩොට් කියන අනේ මේ පිස්සු කියන්නේ නැතුව ඉන්නවා කියලා. මිනිහා ෆින්ට බැන බැන ඉද්දී එකපාරට මිනිහටත් ඔය සද්ද ඇහෙනවා. මිනිහත් ඔය සද්දට බැවිලා මුණ්ඩා බලම ගිල්ල මාස්ටර්ගෙන් ගෙල්ලි එල්ලි යනවා. මේ විකාර දැකපු ලාස් කියනවා දඟලන්නේ නැතුව ඉන්නවා. ඒක මායාවක් විතරයි කියලා. එයාගේ මැජික් කැස් තියලා ඩිස්කෝස් කියලා මැජික් එකක් කිව්ව ගමන් එතන බිමින් දොරක් වගේ එකක් මතුවෙනවා. ඇත්තම දොරක් තමයි. ඇත්තටම ලාස්ගේ මායාවෙන් පුළුවන් එතන හැංගිලා තිබ්බ දොර මතු කරගන්න විතරයි. ඒ දොර අරගන්න නම් මේගොල්ලන්ට විශේෂ මායාවක් ඕනි කරනවා. ඒත් මේගොල්ලෝ එකෙක්වත් ඒ වගේ මායාවක් දන්නේ නැහැ. ඒ මායාව නැත්නම් දන්න මායාවෙන් ඇති වැඩේ කරන්න කියලා හිතපු අපේ ඩොට් කාර්යය අර උගේ මැෂින් ගන් එක්සිට් පුදුම කියන මන්තරේ කියලා ඒ දොර පහර දුන්නා දොරට හානියක්වත් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඉතින් මොන මගුලක්ද ගන්න කියලා මුන් සෙට් එක කල්පනා කර කර හිටියේ. මෙතනට නයිට් කෙනෙක් ඇඳුමක් අරන් එන අපේ මාෂල් බි. ඒ නයිට් ගෑනු බිමින් තියලා ඒ බිමට පොඩි පහරක් යවම ඒ දොර පොඩ්ඩක් ඉස්සෙනවා. මේ දොර යටින් අර නයිට්ගේ කඩුව තියලා කඩුව නයිට් ඇඳුම උඩින් තියලා ඒ කඩුවට පයින් පාරක් දෙනවා විතරයි. ඒ දොර කඩාගෙන වහලා කඩාගෙන උඩින් යන. රිපෙයාරින් කට්ටියට නම් එන වැඩ ගොඩක් ඇත්ති. ඒක දැකපු සෙට් එකම පුදුම වෙලා යනවා. මේ වෙලාවේ ඇතුළ දැකපු ලාන්ස් කියනවා ලෙමන් නැත්te මේක ඇතුළේ ෂුවර් එක. ඒ වගේම ලූස් මායා කරලා. ඒකයි මාෂල් ලෙමන් තුනන බොනික්කව අතට අරන් හිටනවා. අතට අරන් කියනවා සමාවෙන්න. ඒත් මට ඔයාට දුන්න පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙයි කියලා සෙට් එකම ඇතුළට යනවා. මුන් සෙට් එක මෙතන වල්පල් ඩොඩෝ ඉස්සරහට යද්දි මේගොල්ලෝ දකිනවා ඉස්සරහින් එළියක් වගේ එකක් එනවා. මේගොල්ලෝ එළිය පැත්තට යනවා. මේගොල්ලෝ ගියාට පස්සේ මේගොල්ලෝ වැඩ නිකන් හෙන්න හද්ද පරණ පිටියකට වගේ ටිකක්. මේක නිකන් මායාකාරවත් නිකන් සටන් ඇති වෙන තැනක් වගේ. ඒත් එක්ක මෙතනට මතුවෙච්ච 아무තු ඩයලොග් කියනවා. මේක පුරාණ දිට්ඨ සටන් බිමක්. දැන් ඉන්න ගුරුවරුන්ටත් වඩා මේක වයසයි. ඒක දැන් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඩයලොග් ගියද්දී ලාන්සානෝ තමුන් නිවුස් මායාකාරයෙන් එක්කෙන් නේද කියලා. ඒකට ඌ කියනවා අපෝයි නේ. මම මෙහෙට ආවේ තුන්වෙනි ෆෑන් කරපු ඉල්ලීමක්. තමුසෙල වගේ ජටයෙන් එලවලා. ඒගොල්ලෝ මූ කියනවා තමුසෙලාට ඉස්සරහට යන්න ඕන නම් මාත් එක්ක කාසියක් කොට්ටු දාන්නම වෙනවා. ඕමු නම් මම ඔයාලට යන්න දෙන්නේ කියලා මේක පණ්ඩි ටෝක් එකක් දෙද්දී ලාස් මූට් එක වලියට යන්න නැති. ඩොට් මූට් එක වලියට යනවා. ඇත්තටම ඩොට් මූට් එක වලියට යන්නේ හේතුව තමයි ඩොට් ලස්සන කොල්ලඟ වෙන්න බෑ. මොකද මුට කෙල්ලෙක් නැහැනේ. ඩොට් ඊට පස්සේ කියලා මේ කාට මුගේ ලස්සන ඉඳ මේකට හෙනටම බයින්න ගන්නවා. අර එකත් දැන් ඉතින් ඩොට් කාර්යයේ විකාර අහලා එපා වෙලා ඌ කියන හරි හරි එහෙනම් මං ඔය ඉවරක් කරන්නම් කියලා ඌ රෝස විප්ප කියලා කිව්ව ගමන් ඌගේ මැජික් කැස් නිකන් වැල් ගොඩක් වගේ වෙනවා. ඉතින් ඒ සීන් එක කට් කරලා අපිට ඊළඟ සීන් එක බලවන්න පුළුවන් මැජික් කාර්යයන්. මැජික් කාර්යයන්සේ ඉන්න ලොක් එක වෝල් බාගව ගෙනවලා තියෙනවා. මේ වෙලාවේ මැජික් කාර්යයන්සේ ප්‍රධානියා වෝල් බාගට කියනවා සම වෙන්න වෝල් බාග මහත්තයා. හදිස්සිය කතා කරන්න මට සමාවෙන්න. වෝල් බාග කියනවා ඕක මොකක්ද? ඔයා මට කතා කරලා කියන්නේ කැදී අර ඩයලොග් කියනවා ඒක හරි. මරන්න නියම වෙලා හිට ප්‍රසිද්ධ හිතකාරෝ පස් දෙනේ පැනලා ගිහලා ඒ කාරිස්සොරි. ඒ බන්ධන ගා නියමනුන්වත් මරලා දාලා. ඒ වගේම එයාලට උදව් කරලා තින්නේ ඉන්නසෙන්ට් සේගෝ. පේන විදිහට ඩයලොග් එන බයනකයි වගේ. එන සීන් එකේ අපිට බලා ගන්න පුළුවන් අපේ කැත දුටුයි අර ලස්සන කොල්ලේ අතර යන වලිය. මේ වෙලාවේ ලාන්ස් අරුට උගේ මන්තරෙන් පහර දුන්නත් ඒ යකාගේ බැල් වලට එකකින් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ යකා ඊට පස්සේ ලාන්ස් ඩොට්ට පහර දුන්නත් ඩොටුත් එකකින් පොඩ් බේරුණාට පස්සේ ඩයලොග් එක උඹනේ දැන් දෙවෙනි මාසේ සිල්වට ගැව්වේ. ඩොටුත් මේක ඔය එම ඉතා ගන්න කෙනින් කියනවා අමුතු විදිහට. මොකද ඇත්තටම මූ දෙවෙනි ගැව්වේ මාෂල්නේ ගැව්වේ. මේ වෙලාවේ ඩයලොග් අරු අර සිල්ල කාලයටත් හොඳටම බැනලා එන්න පණ්ඩි ටෝක් එකක් දෙනවා. ඒ වෙලාවේ ඩොට් කොහොමද මම පරදින්නේ නැහැ කියද්දී අරලා කොහොමද ඔය දිනන් හිතන්නේ මෙන්න මේමයි කියලා ඩොට් එස්ප්‍රෙස් පෙරම බෝම්බ කියලා ප්‍රහාරයක් අරුගේ පැත්තට යනවා. හැබැයි ඒ ප්‍රහාරෙන් උනේ මුගේ වටේට නිකන් සලකුණු පහක් ඇතිවෙච්ච එක විතරයි. අර මේ මොන මකුලක්ද කියලා හිතද්දි ඩොට් කියනවා තව සාඩිය තියද්දි බලාගෙන මේක කොන්දේසියක් තියෙන මන්තරයක්. ඔක පස්සට පුපුරලා යනවා කියලා කියන බලයක් තියෙනවා. අරෝගේ ඒ වගේ පැහැදිලි පුරනවා මං අහුවෙන විදියක් නැහැ. ඒකට ඩොට් කියන තමුසේ වගේ ඔය වගේ උගලට අවු වෙනවමයි කියලා මු පිස්සෙක් වගේ hina වෙන්න ගන්නවා. ටිකක් කල්පනා කරපු ඩයල් එක මන්න මේ ඒගොල්ලට අවු වෙන්නේ නැහැ කියලා රෝස් විත් ඇම්බුස් කියලා ප්‍රහාරයක් ඩොට් පැත්තට එල්ල කරනවා. ඒත් එක්කම ඩොට් උගේ ඒ වැල් වලට ප්‍රහාරයක් එල්ල ගත්තේ ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ.
ඒත් එක්කම අර ගොරාබ්බ කියලා කිව්ව ගමන් ඒ වැල් වලින් ඩොට් අල්ල ගන්නවා. මේලා ඩොට් ගැටින් එයාගේ මැජික් කැස්ටියත් අතහැරෙනවා. ඒත් එක්කම ඩයල් එකේ ස්ටාප් කියලා කිව්ව ගමන් ඒ වැල් වලින් අපු කටු වගේ අර ඩොට් ගෑගේ එනවා. ඒත් එක්කම අර යකා ඩොට් එන පණ්ඩිත් ටෝක් එකක් දීලා ඩොට් පොලේ ගන්න හදද්දී ඩොට් කියනවා මම මේ මන්ත්‍රය ගැන සම්පූර්ණයෙන්ම ඔයාලට කිව්වේ නෑනේ කියලා කියද්දිම අරුගේ වැලක් අර අතන තිබ්බ සලකුණකට වැටිලා එතන ලොකු පිපිරීමක් වෙලා අර ඩයල් එකේ යෂ්ටියත් විනාශ වෙලා යනවා. ඒත් එක්කම ඩොට් උගේ මැජික් යෂ්ටිය ගන්න ගමන් කියනවා ස්පෙප් පොල්ම බෝම්බ කියන්නේ කාල බෝම්බ එකට වඩා දෙයක් නෙමෙයි. නිතුවේ නෑ නේද මං තමුන්ගේ ඉස්සරහට කාල බෝම්බයක් හතරේ කියලා. ඒත් එක්කම ඩොට් මං තමුන් 60 ගුණයක් මරනවා කියලා ඌගේ මැජික් එක ආපහු සක්‍රිය කළා ගමන් අරුගේ වටේ තිබ්බ සලකුණ ඔක්කොම පිපිලා මෙතන ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඕගෙන් නම් කිසි කෙනෙකුට ජීවිතේ බේර ගන්න වෙන්නේ නැහැ. මේ වෙලාවේ අනිත් සෙට් එකක් ඩොට් ඌව පැවතුමකට ස්තුති කළා. දුම ගියාට පස්සේ තමයි දකින්නේ අර එකාට කිසිම හානියක් වෙලා තිබ්බේ නැහැ. පොඩි තුවාල කීපයක් වෙලා විතරයි. ඒත් එක්කම මේ අපේ සෙට් එකම නිකන් මඩේ එරෙන්න වගේ ගන්න. මේ වෙලාවේ මාෂල් වෙනමයි ලාන්ස් වෙනමයි ඒ වගේම ඩොට්යි පින්කුයි එකටයි මෙතෙන් වෙන් වෙලා යනවා. මේගොල්ලෝ එද්දි ඩොට් කියන මම හිතුවා මට තමයි හොඳටම පිස්සුයි. බයි මුන්ට පිස්සුනේ කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් සුපිරියර් ලෑන්ඩ් කරන අපේ ලාන්ස් මෙතනට ලෑන්ඩ් කරලා ලාන්ස් හිතනවා මේගොල්ලෝගේ හදස් තිබ්බේ අපි තනි වෙන් කරන එක. ඒ වගේ ඊට පස්සේ අපි ඩඩයන් කරන එක වෙන්න ඕනේ. ඒත් එකම පිටිපස්සෙන් ලාන්ස්ගේ පිටිපස්සෙන් ලොකුම අය බලලා ලාන්ස් නේදී. ලාන්ස් පිටිපස්ස හැබැයි මෙතනට එන ඩයලොග් කියන පළවෙනි වශයෙන් සලකුණු දෙකේ එක. මම ගොඩක් උනන්දුනේ හතෝලුව මට හම්බෙනවට. ඒකම ලාන්ස් හිතනවා කලින් මාය මොකේ. ඒ කියන්නේ මුළු ලූස් මාය කරනගේ ලොක් එක. ඒත් එකම ඩයල් අරුවව කියන පළවෙනි වශයෙන් සලකුණු දෙකේ එක. අපි සුදු වෙන එකට කවදාවත් සමාව දෙන්න බෑනේ. ඒ වගේම ඌ කියනවා මම තමයි ලූස් මාය කරනගේ තුන්වෙනි ෆෑන් විලත් මට්ටල් මුගේ නම් කියද්දී එපා නමුට මම විරාට් කියලා කියන්න. ඒත් එක්කම ඌ කියනවා වැදගත් කමරේ නැති දුර්වලයෙකුට කොහේවත් සමාව දෙන්න බෑනේ. තේරුණාද? ඒත් එක්ක මේ සීන් එක කට්ටිය අපිට ඊළඟ සීන් එක බලා ගන්න පුළුවන්. වෙනත් තැනකට වැටෙන අපේ ඩොට්යි ෆින්කුයි. මේලා ඩොට් නම් ගාන්ට ලෑන්ඩ් කරලා ෆින්න හොම්බ බිම යන ගන්නවා. මේලා මේගොල්ලෝ වැටිලා ඉන්නේ මායාකාරෝ දෙන්න. මෙතන ඉන්නේ රෝස කොණ්ඩයක් තියෙන මායාකාරී ඊට කියනවා. තනි සලකුණු දෙන්නේ වැඩේ ලේසි. ඒ වගේ මේ කියා ඊට පස්සේ කියනවා මම තමයි ලූස් මායාගේ පස්වෙනි ෆෑන්. ලව් කිව්ට්. ඒ වගේ මෙහා පැත්තේ කොළ කොණ්ඩයක් තියෙන එකා කියනවා මම තමයි හතරවෙනි ෆෑන්. මයිලෝ ජීනියස්. උන් වැඩකලා බය වුණා. අපේ පින්කේ සලකුණු දෙකෙමු. අපි ඉවරයි. අම්මේ තාත්තේ මට සමාව වෙන්න ඕගොල්ලෝ කෙනාවට. ඕගොල්ලෝ දිස්තුති මම මේ ලෝකෙට කිනාවට කියලා මේක අඬන්න ගන්න. ඒත් එකම ඩොට් කියනවා. ඕයි. පටන් ගන්න කලින්ම අතාරින්න එපා. කොහොමයි මේක දින්න මේක සුපිරි දිනමක් වෙයි කියලා. ඒත් එකම ඩොට් කියනවා මම තම සැර ප්‍රජාන්තයිදී අතු ජාලිතේ වෙනස පෙන්වන්නම් කියලා කියනවා. ඒ වුණු ලව් කියනවා. ආජි ජෝක් දින ප්‍රධාන ජතකරි. ඊළඟ සීන් එක අපි බලා ගන්න පුළුවන් නියා. මොකෙද්ද පොලේ ගැවුවා වගේ බිමට වැටෙන අපේ මාෂල්ල. මේලා වටපිට බැලපුල්ල මාෂල් බලන කෝ කවුරුත් නෑනේ කියලා. ඒත් එක්කම කටහඬකින් කියනවා. තමුන්ගේ යාළුවන්ගෙන් වෙන් වුණා නේද කියලා. ඒත් එක්කම මෙතන තිබ්බ පන්තන් ඔක්කොම ටික වගේ පත් වෙනවා. ඒත් එක්කම අර වෙස්මුණු කාර්යව දැක්ක මාෂල්ලා කියන ඔයා නේද කියලා. ඒත් එක්කම අරු කියන ඔව් ටික කාලයක් ගිහිල්ලානේ. මම එදා මට ඔයාට මාව අඳුරලා දෙන්නත් බෑ වුණානේ. මම තමයි ලූස් මායා කරන්නේ දෙවනි ෆෑන්. අබිස් රේසර්. ඒලා අබිස් කියනවා. තමුන්ට මම මතක නැතුවත් ඇති. ඒත් එදා උඹ කිය විදිය මම ඒක හරි ආකර්ෂණීයයි. ඒක මට එක දෙයක් තේරුණා. තමුසෙට මැජික් පාටි ගන්න බෑ නේද කියලා කියනවා. ඒක ඇවිල්ලා බය යපේ මාෂා කියන. පිස්සුද මට මැජික් පාටි ගන්න පුළුවන් කියලා. ඒක මම කියන ඔයා කලබල වෙලානේ. මාෂා කියන එහෙම නෑ. ඒත් එක මරු කියන ඔයා කලබල වෙන්න ඕනේ නෑ. මමත් ඔයා වගේ මේ ලෝකෙට කවයිද ගන කෙනෙක්. ඔයා මේ ඉන්න එකට ඔයා හේතුවක් තියාගන්න ඕනේ කියලා ඌගේ කඩුව අරන් ආයෙත් කියනවා. ඒත් මටත් මගේම හේතුවක් තියෙනවා. ඒකයි මාෂා කියනවා. තම්මා පරාද ගන්න සැලසුම් කරනවා වගේනේ. එහෙනම් මං ඔය මම පරාද ගන්න මගේ උපරිමයෙන් කියලා කියනවා. මෙතෙන් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එක ගමු. goodbye guys.